ශ්‍රී ලංකාවේ ව්‍යාපාරයක් කරනවන දැනගෙන ඉන්නම ඕන නීතියමය කරුණු ටිකක් තියෙනවා. ඉතින් අපි මේ විග්‍රහයෙන් බලමු මේ වාණිජ්‍ය නීතිය කියන දේ සරලවම පැහැදිලිවම තේරුම් ගන්නෙ කොහොමද කියලා. මොකද මේ නීති හරියට දැනගෙන ඉන්න එක ව්‍යාපාරික පිටියේදී Tamanගේ ආරක්ෂාවට තියෙන හොඳම ආයුධයක් කිව්වොත් වැරද්දක් නෑ. අපි මේ කතාව පටන් ගමු පොඩි ප්‍රශ්නකින්. මොහොතක් හිතලා බලන්න හොඳ ව්‍යාපාරයකටයි හොඳ ක්‍රිකට් මැච් එකකටයි තියෙන පොදු දේ මොකක් වෙන්න පුළුවන්ද? මේක නිකම් අහන ප්‍රශ්නයක් නෙවෙයි. මේ සම්පූර්ණ කතාවෙම පදනම මේකයි. උත්තරේ තමයි නීති රීති ටිකක් සහ විනිසුරුවරයෙක් නැතුව මේ දෙකම ඉවර වෙන්නේ ලොකු අවුල් ජාලයකින්. අන්න ඒ වගේ තමයි ව්‍යාපාරය කියන ගේම් එකට අවශ්‍ය නීති පොත වෙන්නේ වාණිජ්‍ය නීතිය. ඒකෙන් තමයි හැමදේම සාධාරණව පිළිවෙලකට සිද්ධ වෙන බවට වග බලාගන්නේ. ඉතින් මේ ගමන අපි යන්නේ මෙහෙමයි. මුලින්ම අපි බලන ව්‍යාපාරයකට නීති ඕන ඇයි කියලා. ඊළඟට ගනුදෙනුවක් හරියටම හදාගන්න කොහොමද? ඊට වැරදුනොත් වෙන දේ, නියෝජිතයෝ හරහා වැඩ කරන විදිය සහ අන්තිමටම බඩු විකුණනකොට තියෙන නොකියුන් නීති ගැනත් අපි කතා කරනවා. හරි. එල්නම් අපි යමු පළවෙනි අධ්‍යයනයට. ඇයි ඇත්තටම ව්‍යාපාරයකට මේ නීතිය කියන අඩිතාලම මෙච්චරටම වැදගත් වෙන්නේ? හරිම සරලයි. ව්‍යාපාරික නීතිය කියන්නේ හරියට කම්පියුටරයක ඔපරේටිං සිස්ටම් එක වගේ. කඩයක් කුලියට ගන්නවා, බඩු විකුණනවා, සේවකයෝ වැඩට ගන්නවා. මේ හැමදේම පාලනය කරන නීතිමාලාව තමයි මේ. මෙන්න හරිම වැදගත් දෙයක්. නීතිය ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා. අපරාධ නීතිය සහ සිවිල් නීතිය. අපරාධ නීතිය අරමුණ වරදකරුට දඬුවම් දෙන එක. හැබැයි ව්‍යාපාරිකයෙක්ට 99%ක්ම හමු වෙන්නේ සිවිල් නීතිය. මෙතනදී අරමුණ දඬුවම් දෙන එක නෙවෙයි. සිදුවුණු පාඩුවට වන්දියාර ලබා දීලා අසාධාරණයට ලක්වුණු කෙනාව ආපහු තිබුණු තත්ත්වයටපත් කරන එක. හරි. දැන් අපි එන්නේ ඕනෑම ව්‍යාපාරයක හදවත වගේ වෙන කොටසකට. ඒ තමයි නීතියේ ඉස්සරහ වළංගු බලාත්මක කරන්න පුරන එකඟතාවයක් එහෙමත් නැත්නම් ගිවිසුමක් හදාගන්නේ කොහොමද කියන එක. මොකද්ද මේ ගිවිසුමක් කියන්නේ? යාළුවෙකුට දෙන තේ එක පොරොන්දුවක් නන් නෙවෙයි. නීතියේ විදියට ගිවිසුමක් කියන්නේ නීතියෙන් බලාත්මක කරන්න පුළුවන් එකඟතාවයක්. සරලවම කිව්වොත් එක පාර්ශවයක් පොරොන්දුව කැඩුවොත් අනිත් පාර්ශවයට උසාවි ගිහින් සහනයක් ඉල්ලන්න පුළුවන් කියන එක. ඕනෑම එකඟතාවයක් වළංගු ගිවිසුමක් වෙන්න නම් මේ කරුණු පහම තියෙන්න ඕනේ. පැහැදිලි යෝජනාවක්, කොන්දේසි නැතුව එක පිළිගැනීමක්, දෙපැත්තටම වටිනාකමක් හුවමාරු වීමක්, නීතිමය බැඳීමක් ඇති කරගන්න අදහසක් සහ පස්වෙනව හැකියාව. මේක වැදගත්. ගිවිසුමකට එන්න දෙපාර්ශ්වයටම නීතිමය හැකියාවක් තියෙන්න ඕනේ. උදාහරණයක් විදිහට වයස අවුරුදු 18ට අඩු කෙනෙක් එක්ක හදාගන්න ගිවිසුමක් සාමාන්‍යයෙන් බලාත්මක කරන්න බෑ. හොඳයි. අද දවසේ මතක තියාගන්නම ඕන එක ඉලක්කමක් කිව්වොත් ඒ තමයි මේ රුපියල් 10. මොකද වංචා වැළැක්වීමේ ආඥාපනත අනුව රුපියල් 1000කට වඩා වැඩි ප්‍රාග්ධනයක් තියෙන හවුල්කාරීත්ව වගේ සමහර ගනුදෙනු අනිවාර්යයෙන්ම ලිඛිතව තියෙන්න ඕන. මේක නිකන් හොඳ පුරුද්දක් නෙවෙයි, නීතියමය අවශ්‍යතාවයක්. එතකොට කටවචනයට කරගන්න ගනුදෙනු රුපියල් 1000ට වඩා අඩු ඒවනම් වාචිකව වුණත් වළංගුයි. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මොකක් හරි ගැටලුවක් ආවොත් උසාවියේදී ඒක ඔප්පු කරන්නේ කොහොමද කියන එකයි. ඒ නිසා ආරක්ෂිතම දේ තමයි පුළුවන් හැල වෙලාවෙම පොඩි හරි දෙයක් ලියලා තියාගන්න එක. හොඳයි. අපි දැන් ගිවිසුමක් හදාගන්න විදිය දන්නවා. ඒත් හැමදේම අපි හිතන විදියට වෙන්නේ නෑනේ. අනිත් පැත්ත පොරොන්දුව කැඩුවොත් මොකද කරන්නේ? සමහර වෙලාවට ලස්සනට අත්සන් කරපු ගිවිසුමක් වුණත් නීතිය ඉස්සරහා වැඩක් නැති වෙන්න පුළුවන්. ඒ කොහොමද? ගනුදෙනුව ගන්න බොරු කියලා තිබුණොත්, බය කරලා අත්සන් අරගල තිබුණොත්, එහෙමත් නැත්නම් තමන්ගේ බලය පාවිච්චි කරලා අයුතු විදිහට බලපෑම් කරොත් ඒ ගිවිසුම් වළංගු වෙන්නේ නැහැ. ගිවිසුමක් කඩවුණාම ලැබෙන ප්‍රධානම සහනය තමයි වන්දිය. උසාවිය අරමුණ දඬුවම් දෙන එක නෙවෙයි. අසාධාරණයට ලක්වුණු පාර්ශ්වයට වෙච්ච මූල්‍යමය පාඩුව පියවලා ගිවිසුම හරියට ඉටු වුණා නම් ඒ කෙනා ඉන්න තිබුණු තැනටම ආපහු ගේන එකයි. හරි. දැන් අපි පොඩ්ඩක් මාතෘකාව මාරු කරමු. ව්‍යාපාරයක් ටිකක් ලොකු වෙනකොට හැමදේම තනියම කරන්න බෑ නේද? මේ අධ්‍යයනයේදී අපි කතා කරන්නේ ව්‍යාපාර අයිතිකාරයෙක්, ඒ කියන්නේ ප්‍රධානියෙක් තමන් වෙනුවෙන් වැඩ කරන්න වෙන කෙනෙක්ව, ඒ කියන්නේ නියෝජිතයෙක්ව පත් කළාම අදාළ වෙන නීතිය ගැනයි. මේක තේරුම් ගන්න මේ චරිත තුන අඳුරගන්න එක අත්‍යවශ්‍යයි. ප්‍රධානියා, ඒ කියන්නේ බිස්නස් එකේ ලොක්කා. නියෝජිතයා, ඒ කියන්නේ ලොක්කා වෙනුවෙන් වැඩ කරන කෙනා. සහ තුන්වන පාර්ශවය, ඒ කියන්නේ පාරිභෝගිකයා. වැදගත්ම දේ තමයි නියෝජිතයා ගනුදෙනුවක් කළාම නීතිමය ගිවිසුම හැදෙන්නේ ප්‍රධානියා සහ පාරිභෝගිකයා අතරයි. නියෝජිතයා එක්ක නෙවෙයි.
නියෝජිතයෙකුට තමන්ගේ ප්‍රධානියා වෙනුවෙන් ලොකු වගකීම් ටිකක් තියෙනවා. ඒ අතරින් ප්‍රධානම එකක් තමයි රහස් ලාභ නොගැනීම. උදාහරණයක් කිව්වොත් ප්‍රධානියාට ඉඩමක් ගන්න නියෝජිතයෙක් පත් කළොත් ඒ නියෝජිතයාට බෑ ඉඩමේ අයිතිකාරයාගෙන් හොරෙන් කොමිස් එකක් ගන්න. ඒක නීතියෙන් සම්පූර්ණයෙන්ම තහනම්. දැන් අපි එන්නේ ව්‍යාපාරික ගමනේ අන්තිම ඒ වගේම අපිට හුරුපුරුදුම ආදියරට. පාරිභෝගිකයෙක් බඩුවක් ගන්නකොට ඔවුන්ව ආරක්ෂා කරන නීති මොනවාද? මේ බෝඩ් එක නම් ලංකාවේ කඩේකට ගියොත් දැකලා නැති කෙනෙක් ඉන්න විදිහක් නැහැ. විකුණන ලද භාණ්ඩ ආපසු භාරගනු හෝ මාරු කරනු නොලැබේ. මේක හරියට කඩවල ජාතික ගිය වගේ වෙලාවකට. ඒත් අහන්න තියෙන ප්‍රශ්නේ තමයි කඩේක හැංග බෝඩ් එකක් ගැහුවා කියලා. ඒක හැම වෙලෙම නීතියට අනුව හරියද? අපි බලමු ඇත්ත කතාව මොකක්ද කියලා. අන්න ඒක තමයි කතාව. අර పూర్වයේ මොනවා තිබුණත් භාණ්ඩයක් විකුණද්දී නීතියෙන්ම ගැනුම් කරුඩු ලැබෙන නොකියු පොරොන්දු කීපයක් තියෙනවා. විකුණන කෙනාට ඒක විකුණන්න නීත්‍යානුකූල අයිති තියෙන්න ඕන. විස්තර කරපු විදියටම බඩුව තියෙන්න ඕන. ඒ වගේම ඒකෙන් බලාපොරොත්තු වෙන සාමාන්‍ය වැඩේ කරන්න පුළුවන් වෙන්නත් ඕන. වතුර කාන්දු වෙන්නේ නැහැ කියපු කෝට් එකකින් වතුර කාන්දු වෙන්න බෑ. බෝඩ් එකේ මොනවා තිබුණත් ඒක අදාළ නැහැ. ඉතින් දැන් පැහැදිලියි නේද? ව්‍යාපාරික නීතිය කියන්නේ නීති පොත්වලට විතරක් හිරවුණු දෙයක් නෙවෙයි. ඒක අපේ ඉදිනදා ගනුදෙනු වලට කෙලින්ම බලපාන හරිම ප්‍රායෝගික දෙයක්. අවසාන වශයෙන් අපි මුලින් කතා කරපු ක්‍රිකට් ක්‍රීඩාවට ආයෙත් යමු. ව්‍යාපාරය කියන මේ ක්‍රීඩාවේදී නීති පොත හරියටම දන්න කෙනාට අනිත් අයට වඩා ඉදිරියෙන් ඉන්න ලැබෙන ලොකුම සමහර විට අසාධාරණම වාසිය ඒක වෙන්න බැරිද? ඒ ගැන හිතන්න යමක් ඉතිරි කරමින් අදට අපි නවතිමු.